Hello everyone. Fine Crafts YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පයිප් ක්ලීනර් වලින් ඩිසයින් කරගන්න පුළුවන් ලස්සන හෙයා බෑන්ඩ් එකක් හදාගන්න විදිය. ඉතින් මේ හෙයා බෑන්ඩ් එක අපිට හදාගන්න හෙයා බෑන්ඩ් එකයි පයිප් ක්ලීනර් හාෆ් වර්ල් B6000ක් ග්ලූ ගම් එක වගේ අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඉතින් මේ හෙයා බෑන්ඩ් එක ඔයාලට රුපියල් 50ක් වැනි 50ටත් වඩා අඩු මුදලකින් අමුද්‍රව්‍ය භාවිතා කරලා හදාගන්න පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණොත් විතරයි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම පහසුවෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා චැනල් එකත් එක්ක දිගටම ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මම මේ හෙයා බෑන්ඩ් එක හදාගන්න සිලෙක්ට් කරගත්තේ එකම කලර්ස් එකෙන් යන පයිප් ක්ලීනර්. පර්පල් කලර් එකේ ඩාර්ක් කලර් පයිප් ක්ලීනර් එකෙන් එකයි ලයිට් කලර් දෙකකින් පයිප් ක්ලීනර් දෙකකුයි. මම කලර්ස් ඔක්කොම සිලෙක්ට් කරගත්තේ පර්පල් කලර් එකට මැච් වෙන්න. ඉතින් ඔයාලත් බෑන්ඩ් එක ඩිසයින් කරගනිද්දී එකම කලර් එකෙන් මැච් වෙන විදියට සිලෙක්ට් කරලා ගන්න. ඉතින් මේ පේන විදියට ලයිට් කලර්ස් දෙක මැදින් ඩාර්ක් කලර්ස් එකේ පයිප් ක්ලීනර් එක මැදින් ඇඩ් කරලා අපි මේ මලක පෙත්තක් හැඩයට තමයි මේ බෝ එක හදාගන්න ඕනි. ඉතින් මේ වගේ අපිට මේ මල් පෙති වගේ කොටස් දෙකක් ඕනි වෙනවා. මේ විදියට හදාගනිපු පෙති දෙකේ අපි වැඩි කොටස් කපලා ඉවත් කරගන්න ඕනි. අපි හදාගනිපු පෙති දෙක මේ විදියට බෝ එකේ හැඩයන විදියට සමාන්තරව නවා ගන්න ඕනි. ඉතින් මේ කොටස් දෙකම එක සමාන්තරව හිටින විදියට අපි නවා ගන්න ඕනි. ඉතින් බෝ එකේ හැඩය මේ විදියට ලස්සනට අතින් හදාගන්න ඕනි. දැන් අපි බෝ එකේ ඩිසයින් එක හදාගෙන ඉවරයි. දැන් මේ කොටස් දෙකම අලව ගන්න ඕනි. ඉතින් මේ කොටස් දෙක අලව ගන්න B6000 ගම් එක අපි යූස් කරනවා. මේ බෝ එක උඩට පයිප් ක්ලීනර් වලින් අපි ෆ්ලවර්ස් එකක් හදාගෙන බෝ එක උඩට ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදියට පෙති 6ක මලක් තමයි හදාගන්න ඕනි. ඉතින් ඔයාලට මේ මල පෙති කැමති ගානක් ඇඩ් කරලා ගන්න පුළුවන්. පෙති 6 මල මේ විදියට අපි අතින් නීට් කරලා ලස්සනට හදාගන්න ඕනි. මේ මල තවත් ලස්සන වෙන්න අපි හාෆ් වර්ල් එකක් ඇඩ් කරගන්නවා.
මලේ වැඩි කොටස කපල ඉවත් කරගන්න ඕන. මේ විදියට අපිට ලස්සන ෆිනිෂින් ලුක් එකකින් ෆ්ලවර්ස් එක හදාගන්න පුළුවන්. දැන් අපි අලව ගනිපු බෝ එක උඩින් මේ ෆ්ලවර්ස් එක අලව ගන්න ඕනි. ඉතින් ඒකටත් අපි යූස් කරන්නේ B6000 ගම් එක. ඔයාලට පුළුවන් මේ කවර් බෑන්ඩ් එකට පයිප් ක්ලීනර් වටේ ඔතා ගන්නේ නැතුව වුණත් ඩිසයින් කරගන්න. මේ විදිහට B6000 ගම් එකෙන් උඩින් අලව ගත්තමත් ඔයාලට මේ විදිහට වුණත් මේ බෑන්ඩ් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම පයිප් ක්ලීනර් වලින්ම ඩිසයින් කරගන්නව නම් මේ විදිහට අපිට පයිප් ක්ලීනර් එක හෙයා බෑන්ඩ් එක වටේ ඔතාගෙන ගිහිල්ලා ලස්සන්ට කවර් බෑන්ඩ් එක තවත් කවර් කරගන්න පුළුවන්. මේ හෙයා බෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්න පයිප් ක්ලීනර් අපිට 4ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදියට පයිප් ක්ලීනර් එක වටේටම ඔතාගෙන යන්න ඕනි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදා ගනිමින් හෙයා බෑන්ඩ් ඩිසයින් කරලා ෂොප් එකකට වුණත් දාන්න පුළුවන්. නැතිනම් ඔයාලගෙම කියලා බිස්නස් එකක් කරගෙන යනවා නම් ඔයාලටත් පුළුවන් මේ වගේ හෙයා බෑන්ඩ් හදලා ගෙදර ඉඳලා වුණත් මුදලක් උපයන්න. ඉතින් මේ විදියට අපි මේ හෙයා බෑන්ඩ් එකේ අවසාන කොටසේ B6000 ගම් එක ගාලා මේ හෙයා බෑන්ඩ් එක අපි වැඩ ටික ෆිනිෂ් කර ගන්නවා. ඉතින් මේ විදියට අපි හදාගනිපු බෝ එක B6000 ගම් එක යූස් කරලා මේ හෙයා බෑන්ඩ් එකට අලව ගන්න ඕනි. මේ අමුද්‍රව්‍ය ඔයාලට නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් ඕනි අය වීඩියෝ එකේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න.